හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද පාඩම් මාලාව මම ආරම්භ කරන්නේ පහවසර ශිෂ්‍යත්ව විභාගයට පෙනේන්න දුවදරුවන්ගේ දැනුම වර්ධනය කර ගැනීම උදෙසා. ඉතින් මේ තුල මම බලාපොරොත්තු වෙනවා පාඩම් මාලා 40ක් කරන්න. ඒතර ඒ තුල ගණිතය විෂය සම්බන්ධයෙන් ගණිතයේ ගැටලු සම්බන්ධයෙන් ඒ ගැටලු විසඳන ආකාර ක්‍රම 40ක් ගැන ඔයාලට කියලා දෙනවා. එතන මම අද කතා කරන පළවෙනි පාඩම තමයි ඔයාලා දැකලා ඇති සමහරලාට බල්බ වැලක සියවන බල්බේ පාට විභාගයට අහන වෙලාවල ඔයාලා දැකලා ඇති. ඒ වගේම තමයි විවිධ වර්ණයෙන් යුතු කොඩි සකස් කරලා තියෙනවා. ඒ කොඩි වල මෙන්න මේ ස්ථානයේ තියෙන කොඩියේ පාට අහන ආකාරය ඔයාලා දැකලා ඇති. ඉතින් දුවේ පුතේ අපි බලමු මේක අපිට හරි පහසුවෙන් විසඳන්න පුළුවන් ගැටලු ආකාරය. දැන් ඉතින් මම පළවෙනි ගැටලුව ඔයාලට කියනවා දැන් කිසියම් බල්බ වැලක බල්බ සකස් කරලා තියෙන පිළිවෙල අපිට එයාලා කියනවා පළවෙනි බල්බේ නිල් පාටයි කියලා කියනවා. දෙවෙනි බල්බේ රතු පාටයි කියලා කියනවා. තුන්වෙනි බල්බේ පුතේ එහෙනම් ආපහු එන්න ඕනේ නිල් පාට. හතරවෙනි බල්බේ එන්න ඕනේ රතු පාට. පස්වෙනි බල්බේ එන්න ඕනේ ආයි නිල් පාට. මෙන්න මේ ආකාරයට තමයි මේ බල්බ් වල සකස් කරලා තියෙන්නේ. බල්බ් වලේ පාට එක එකක් මාරු වෙන ආකාරයට තමයි සකස් වෙලා තියෙන්නේ. දැක්කනේ පළවෙනි බල්බේ නිල් පාට බල්බයක් තියෙනවා, රතු පාට බල්බයක් තියෙනවා, ආයි නිල් පාට බල්බයක්, රතු පාට බල්බයක්, නිල් පාට බල්බයක්. ඉතින් මේකේ තියෙන බල්බ වල වර්ණ සංඛ්‍යාව ගත්තොත් දෙකයි. බල්බ වල වර්ණ සංඛ්‍යාව ගත්තොත් පුතේ දෙකයි. එකක් තමයි නිල් පාට බල්බ තියෙනවා, රතු පාට බල්බ තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ගැටලුක ඔයාලගේ මොන වගේ දේවල්ද පුතේ අහන්නේ? ඒ ඔයාලෙන් අහනවා මෙන්න මේ වගේ බල්බ වැලක 100 වෙනියට තියෙන බල්බේ පාට මොකක්ද කියලා ඔයාලෙන් අහනවා. එතන මේ වගේ ගැටලුවකට උත්තරය අපි කොහොමද ගොඩනගන්නේ කියන එක මම කියලා දෙන්නම්. එතන දැන් මේකේ තියෙන්නේ බල්බ වර්ග දෙකයි. බල්බ වර්ග දෙකයි. එකක් තමයි නිල් පාට බල්බ තියෙනවා, අනිත් එක රතු පාට බල්බ තියෙනවා. ඉතින් මේ බල්බ වල සකස් වෙලා තියෙන්නේ කොහොමද? නිල් පාට බල්බයකින් සහ රතු පාට බල්බයක් මාරුවෙන් මාරුවට යන විදිහට තමයි මේ බල්බ වල සකස් වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ ඔයා කරන්න ඕන පළවෙනි දේ තමයි මෙන්න මේ නිල් පාට බල්බයට ඔයා දාන්න ඕන 1 කියන අංකය. නිල් පාට බල්බය හඳුන්වනවා 1 කියන අංකය භාවිතා කරනවා. රතු පාට කියන බල්බය හඳුන්වන්න ඔයා 0 කියන අංකය භාවිතා කරනවා. මේ මොකද්ද මේ කරේ? බල්බ වැලේ බල්බ පාට දෙකක් තියෙනවා. කියන්නේ බල්බ වැලේ බල්බ පාට දෙකක් විතරක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක අංක කරගන්නේ. එහෙනම් පුතේ මේ බල්බ වැලේ බල්බ පාට 3ක් තියෙනවා කියන. මේ බල්බ වැල තියෙන්නේ නිල් පාට බල්බයයි. ඊට පස්සේ තියෙනවා රතු පාට බල්බයක්. නිල් පාට බල්බයට පස්සේ තියෙනවා රතු පාට බල්බයක්. රතු පාට බල්බයට පස්සේ පුතේ ආපහු තියෙනවා අපි හිතමුකෝ කොළ පාට බල්බ එකක් තියෙනවා කියන්නේ. කොළ පාට බල්බ එකක් තියෙනවා. දැන් මේ බල්බ වලේ බල්බ පාට 3ක් තියෙනවා. ඊට පස්සේ ආයෙත් පස්සේ මොකක්ද දෙන්න ඕන මේ රටාවට අනුව? ඊළඟට එන්න ඕන බල්බ එකේ පාට පුතේ මොන පාටද? නිල් පාට බල්බ එකක් තමයි එන්න ඕන. දැන් නිල් පාට බල්බ එකක් එන්න ඕන. ඊට පස්සේ රතු පාට බල්බ එකක් එන්න ඕන. ඊට පස්සේ කොළ පාට බල්බ එකක් එන්න ඕන. මේ විදිහට පුතේ මේකේ බල්බ් අපි සම්බන්ධ කරන්නේ. මේකේ සම්බන්ධ කරන්නේ මේ බල්බ් වලේ සම්බන්ධ කරන්නේ මේ විදිහට. ඒ කියන්නේ කිසියම් රටාවකට තමයි බල්බ සම්බන්ධ කරලා තියෙන්නේ. නිල් පාට, රතු පාට, කොළ පාට, නිල් පාට, රතු පාට, කොළ පාට. එතන මේකේ බලන්න බල්බ වල වර්ණ සංඛ්‍යාව කීයද? 3ක්. බල්බ වල වර්ණ සංඛ්‍යාව 3ක්. එහෙනම් මේකේ බල්බ ටික අපි ඇඳ ගන්නවා මේ විදිහට පුතේ මේ ගණන් හදන්න කලින්. ඔන්න පළවෙනි බල්බේ නිල් පාට, දෙවෙනි බල්බේ ගත්තොත් වර්ණය ගත්තොත් දෙවෙනි බල්බේ අපි රතු පාට බල්බය, තුන්වෙනියට තියෙන බල්බය ගත්තොත් කොළ පාට බල්බය තියෙනවා. මේ තියෙන්නේ කොළ පාට බල්බය. දැන් මේකෙත් අපි ආර කලින් කරා වගේම මේක අංකණය කරගන්න ඕන. එතන මේකේ බල්බ පාට වර්ග 3ක් තියෙන හින්දා මෙන්න මේ පළවෙනි බල්බයට මම දානවා අංක 1 කියලා දානවා. මේ බල්බය ඇතුලෙන් දානවට පේන්නේ නැති හින්දා මෙතන දානවා අංක 1 කියලා දානවා. මේ බල්බයට දානවා අංක 2 කියලා. මේකට දානවා අංක 0 කියලා දානවා. ඔන්න මේ ගණන් හදන්න අපිට අවශ්‍ය අපි කරන්න ඕන පළවෙනි සංකල්පය තමයි මම ඔයාලට කියලා දෙන්නේ. පළවෙනි දේ තමයි චූටි දුවේ පුතේ ඔයාලට මේ කියලා දෙන්නේ කරන්න ඕන පළවෙනි දේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මම ආපහු කියලා දෙනවා. ඔයාට මේ වගේ ගැටලුවක් ඇහුවොත් මේ වගේ ගානක්
චූටි පුතාලට දුන්නොත් ඔයාට දෙන බල්බ වැලේ තියෙන බල්බ සංඛ්‍යාව වර්ණ ගාන දෙකයි න. උදාහරණයක් විදිහට පළවෙනි එක නිල් පාට බල්බයයි රතු පාට බල්බයයි නිල් පාට බල්බයයි රතු පාට බල්බය විදිහෙන් නම් මේ බල්බ වැලේ බල්බ සකස් කරලා තියෙන්නේ. මේ විදිහට වර්ණ දෙකයි තියෙන්නේ. රතු පාටයි නිල් පාටයි විතරයි. එනවා මොකද කරන්න ඕන පළවෙනි දේ? නිල් පාට බල්බයකට අංක 1 දාගත්තා. රතු පාට බල්බයකට පුතේ අංක 0 දාගත්තා. ඔතකොට පළවෙනි උදාහරණය. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එකතේ බල්බ තුනකින් සකස් වෙලා තියෙන්න පුළුවන් මේ බල්බ වැල. තුනකින් සකස් වෙලා තියෙනවා කියලා කියන්නේ ඔන්න බලන්න. පළවෙනි බල්බය නිල් පාට, දෙවෙනි බල්බය රතු පාට, තුන්වෙනි බල්බය කොළ පාට. කොළ පාට. ඊට පස්සේ ආයි හතරවෙනි බල්බේ නෝන පුතේ නෝන පාටද? හතරවෙනි බල්බේ එන්න ඕනේ නිල් පාට බල්බ එකක් තමයි එන්න ඕනේ. දැන් හතරවෙනි බල්බේ ආපහු එන්නේ නිල් පාට බල්බ එකක්. ඊට පස්සේ රතු පාට බල්බ එකක්. ආපහු කොළ පාට බල්බ එකක් විතර තමයි පුතේ මේ බල්බ වල එහෙනම් තියෙන්නේ. එතන මේ බල්බ වලේ තියෙන වර්ණ සංඛ්‍යාවකද වර්ණ සංඛ්‍යාව වර්ණ 3ක්. එනවා කරන්න ඕන පළවෙනි දේ මොකද්ද පුතේ? මෙන්න මේ වර්ණ සංඛ්‍යාව. ඒ කියන්නේ නිල් පාටයි, රතු පාටයි, කොළ පාටයි. මෙන්න මේවට අංක 1, 2 සහ බිංදුව වෙන විදියට යොදා ගන්න. 2යි නම් තිබ්බ 1යි බිංදුවයි. 3ක් බල්බ තියෙන 1යි 2යි බිංදුවයි කියලා බල්බ නම් කරගන්න ඕන. හිතන්නකො බල්බ වැලේ පාට 4ක් තිබ්බා කියලා. අන්න බලන්න නිල් පාට බල්බ එකක් තියෙනවා. ඊට පස්සේ රතු පාට බල්බ එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා කොළ පාට බල්බ එකක්. ඊට පස්සේ තියෙනවා කහ පාට බල්බ එකක්. ඔන්න බලන්න බල්බ් වලේ බල්බ් වර්ග 4යි. බල්බ් වර්ග පාට 4ක් තියෙනවා. ඊට පස්සේ පුතේ මොකක්ද දෙන්න ඕන පාට? නිල් පාට බල්බ් එකක් නේ. නිල් පාට බල්බ් එකක් තියෙන්න ඕන. ඊට පස්සේ එන්න ඕන පාට ගත්තොත් රතු පාට බල්බ් එකක් එන්න ඕන. ඊට පස්සේ එන්න ඕනේ කොළ පාට බල්බ් එකක්. ඊට පස්සේ එන්න ඕනේ කහ පාට බල්බ. එන්න බලන්න මේකේ තියෙනවා බල්බ් වල පාට 4ක් තියෙනවා. 4ක් තිබ්බොත් අපි මේක පුතේ නම් කරගන්නේ කොහොමද? 1 2 3 බිංදුව. එහෙනම් බල්බ් වලේ පාට 4ක් තියෙනම් පළවෙනි පාටට පුතේ අංක 1 දාගන්න. දෙවෙනි පාටට අංක 2 දාගන්න. තුන්වෙනි පාටට අංක 3 දාගන්න. හතරවෙනි පාටට අංක 0 දාගන්න. හරි. දැන් ඉතින් මෙන්න මේ වගේ දැන් ඕනම ගානක් තිබ්බොත් බල්බ් වලේ බල්බ් වර්ග 5ක් තිබ්බොත් පාට 5ක් තිබ්බොත් 1 2 3 4 බිංදුව. මෙන්න මේ ආකාරයට අංක යොදා ගන්න එක තමයි පුතේ ඔයා කරන්න ඕන පළවෙනි වැඩේ. එතන මේ ඔස්සේ තමයි වගේ පුතේ ප්‍රශ්න අහන්නේ. දැන් ඔයන් අහනවා රතු සහ නිල් වර්ණ සහිත බල්බ් වලක 10 වෙනි බල්බේ පාට කොමක්ද? දැන් බල්බ වැල ගත්තොත් මෙන්න මේ ආකාරයට සකස් කර බල්බ වැල. කොහොමද තියෙන්නේ? නිල් පාට සහ රතු පාට පමණක් අඩංගු බල්බ වැලක පුතේ 10 වෙනියට තියෙන බල්බ් එකේ පාට අහනවා. ඒ කියන්නේ මෙන්න මේ බල්බ වැලේ 10 වෙනියට තියෙන බල්බ් එකේ පාට දැන් ඔයාගේ මොකද්ද කියලා අහනවා. ඒවා මොකද්ද පුතේ කරන්න ඕනේ? දැන් මේ ඔයන් අහන්නේ මොකද්ද? 10 වෙනියට තියෙන බල්බේ පාට කරන්න මෙන්න මේ විදිහට පුතේ. දැන් ඔයන් අහන්නේ 10 වෙනියට තියෙන බල්බ් එකේ පාට. ඔයා මෙන්න මේ 10 වෙනි අංකය බෙදන්න මේකේ තියෙන බල්බ් වල පාට ගණනයි. බල්බ් වල පාට කීයක් තියෙනවද? දෙකයි. නිල් පාටයි රතු පාටයි විතරයි. එහෙනම් ඔයා බෙදන්න පුතේ දෙකෙන් මේක 10ට දෙකේ ඒවා 5යි, දෙවරප්පා 10යි, ඉතුරු බිංදුවයි. එහෙනම් වාට මේකේ බිංදුව කියන අගයක් එනවනේ පුතේ. එහෙනම් මේ බිංදුවට අදාළ පාට මොකක්ද? රතු පාට. එහෙනම් 10 වෙනි බල්බ් එකේ පාට මොකක්ද? රතු පාට. දැන් ඔයාලගේ පුතේ ඇහුවොත් 15 වෙනි බල්බේ පාට මොකක්ද කියලා? බල්බ වලේ තියෙන්නේ රතු පාටයි නිල් පාටයි විතරයි. ඔයා මොකද්ද පුතේ කරන්නේ? 15 කියන අගය බෙදනවා බල්බ වල පාට ගණනින්. පාට දෙකයිනේ තියෙන්නේ. එහෙනම් පුතේ මේක දෙකෙන් බෙදුවම 15ට දෙකේ ඒවා 7යි, 4 2 14යි, ඉතුරු 1යි. එහෙනම් ඉතුරු ගාන කීයද? 1යි. එහෙනම් 15 වෙනි බල්බේ පාට මොකද්ද පුතේ? නිල් පාට. එහෙනම් මෙන්න මේ ක්‍රමයට පුතේ ඔයාට ඕනම තැනක තියෙන බල්බ් එක පාට හොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඕනෑම තැනක තියෙන බල්බ් එක පාට හොයා ගැනීමේ හැකියාව තියෙනවා. මේ තියෙන මොකද්ද? මම මේ කතා කරේ පුතේ බල්බ දෙකක් තියෙන බල්බ වලකින් ප්‍රශ්න වලින් ඇහුවා. ඊළඟට විභාගයට අහනවා මෙන්න මේ විදියට රතු නිල් කොළ
වර්ණ වලින් යුක්ත බල්බ වැලක බල්බ ඔන්න ඔය පිළිවෙලට තමයි සකස් කරලා තියෙන්නේ පුතේ. මෙන්න මේ බල්බ වැලේ 50 වෙනි බල්බේ පාට මොකක්ද කියලා අහන්න. මෙන්න මේ බල්බ වැලේ 50 වෙනි බල්බේ පාට මොකක්ද කියලා අහන්න. එතන බලන්න පුතේ දැන් මේ අහන්නේ මොකද්ද? 50 කියන අංකය දරන තැන තියෙන බල්බේ පාට. බල්බ වල වර්ණ කීයක් තියෙනවද ඔක්කොම පුතේ? නිල් පාටයි, රතු පාටයි, කොළ පාටයි. තුනයි තියෙන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? 50 බෙදනවා 3. බෙදමු බලන්න. 5ට 3 ඒවා 1යි. 3 ආරක් 1 3. ඉතිරි 2යි. 20ට 3 ඒවා 6යි. 6 ආරක් 3 18යි. ඉතිරි 2යි. නේ අපිට ඉතිරි ගාන ආවේ 2යි. 2යි නම් මේ 50 ට තියෙන බල්බේ පාට මොකද්ද වෙන්න ඕනේ පුතේ? රතු පාට බල්බ එකක් තමයි ලැබෙන්න ඕනේ. එහෙනම් බල්බ වැලේ පාට වර්ග 3ක් තියෙනවා. එහෙනම් බලන්න මේ දෙවෙනි උදාහරණය පාට වර්ග 3ක් තියෙනවා. අපි මොකද්ද කරේ පුතේ? ඒ අපිට හොයන්න ඕන බල්බ් එකේ අංකය අපි බෙදනවා මේ බල්බ් වලේ තියෙන පාට ගන්න. එහෙනම් මේකේ තියෙනවා පාට වර්ග 3ක් තියෙනවා. අපි ඒකින්ද 3ෙන් බෙදුවා. එහෙනම් මෙන්න මේ බල්බ් වලට අදාළව රතු, නිල්, රතු, කොළ කියන මෙන්න මේ බල්බ් වලට අදාළව ඔයගේ පුතේ අහනවා 60 වෙනි බල්බේ පාට මොකක්ද කියලා. කියන්නේ මෙන්න මේ බල්බ් වලට අදාළව. එහෙනම් මොකද්ද කරන්නේ? 60 වෙනි බල්බේ පාට අහන්නේ පුතේ. පාට වර්ග තියෙනවා 3ක්. 1යි 2යි 3යි. ඔයා මේක 3ෙන් බෙදනවා පුතේ. 6ට එතන බෙදවාට උත්තරේ 20ක් කියලා එනවා. ඉතිරි නෑ කියලා එන්නේ. එහෙනම් මේකේ පාට මොකද්ද පුතේ? කොළ පාට තමයි පාට වෙන්නේ 60 වෙනි බල්බේ. මේ අපි කතා කරේ මොකද්ද? පාට 3ක බල්බ් වලක පාට ඇසුරින් වගේ ප්‍රශ්න අහුවොත් උත්තර හදන විදිය තමයි කතා කරන්නේ. ඊළඟ පුතේ මේ උදාහරණ බලන්න. මේ බල්බ් වලේ තියෙනවා පාට 4ක බල්බ් තමයි පිළිවෙලට අමුල්ලා තියෙන්නේ. පළවෙනි බල්බ් එක නිල් පාටයි, දෙවෙනි බල්බ් එක රතු පාටයි, තුන්වෙනි බල්බ් එක කොළ පාටයි, හතරවෙනි බල්බ් එක කහ පාටයි. එහෙනම් බල්බ් වර්ග 4ක් තියෙන හින්දා පුතේ මම ඔයාලට කිව්වා 1යි 2යි 3යි බිංදුවයි විදියට අංක යොදා ගන්න කියලා කිව්වා. එහෙනම් මෙතනින් පස්සේ නිල් වර්ණයේ ඒ කියන්නේ ඉතිරි එකක් ආවොත් බල්බ් එකේ පාට නිල් පාට. ඉතිරි දෙකක් ආවොත් බල්බ් එකේ පාට කොළ පාට. රතු පාට. ඉතිරි තුනක් ආවොත් බල්බ් එකේ පාට කොළ පාට. ඉතිරි බිංදුවක් ආවොත් බල්බ් එකේ පාට කහ පාට. දැන් උදාහරණයක් විදිහට දැන් ඔයාලට පුතේ දරු ගානක් ඔයාලට කියනවා මෙන්න මේ විදිහට බල්බ අමුල්ලා තියෙන බල්බ වැලක 75 වෙනි බල්බේ පාට මොකද්ද කියලා අහනවා. එහෙනම් 75 මොකද්ද පුතේ කරන්න ඕනේ? බල්බ වල වර්ණ තියෙනවා 4ක්. 1යි 2යි 3යි 4යි. ඔයා පුතේ මේක 4ෙන් බෙදන්න ඕනේ. එහෙනම් බෙදමු. 7ට 4 ඒවා 1යි. 1 වරක් 4 4යි. ඉතුරු 3යි 35ට 4 ඒවා 8යි. 8 වරක් 4 32යි. ඉතුරු පුතේ 3යි. එහෙනම් බලන්න මේ බල්බේ පාට මොකක්ද වෙන්න ඕනේ? 75 වෙනි බල්බේ පාට වෙන්න ඕනේ. පාට අංක 3 තමයි එන්න ඕනේ. එහෙනම් පාට අංක 3 එනවා කියලා කියන්නේ පුතේ කොළ පාට තමයි මෙන්න මේ බල්බේට එන්න ඕනේ. දැන් මේ විදිහට පුතේ බල්බ ඕනම වර්ණ සංඛ්‍යාවක් හැදුවොත් මෙන්න මේ විදිහට පුතේ ඔයාලට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. දැන් ඔයාලට පුතේ මම පොඩි ගානක් කියනවා. මේ ගාන හදලා ඔයාලා උත්තරේ මට කමෙන්ට් කරන්න. දැන් ඔක්තේ හිතන්න දැන් ඔයාලගේ ගෙදර උත්සවයක් තියෙනවා. ඔයාලගේ ගෙදර උත්සවයක් තියෙනවා. දැන් තාත්තා එළියේ පුටු තියලා තියෙනවා. මේ පුටු වල ලස්සනට තාත්තා බැලුම් බෝල සකස් කරනවා. දැන් පුතා ඉන්නේ කාමරේ. හරිද? දැන් තාත්තා මේ පුටු වල බැලුම් බෝල සකස් කරනවා. බැලුම් බෝල සකස් කරනකොට තාත්තා මොකද කරන්නේ? යම් පිළිවෙලකට තමයි තාත්තා දැන් ඔන්න ඉස්සරහා මිදුලේ දැන් බැලුම් බෝල ටික පුටු වල ගහගෙන යනවා. දැන් පුටු වල තාත්තා බැලුම් බෝල මේ විදියට සම්බන්ධ කරගෙන යන යම් පිළිවෙලකට. එන මේ පිළිවෙලට සම්බන්ධ පුතා දැන් මේක දකිනවා. මේ විදියට බැලුම් බෝල මේ වගේ ගහනවා පුතාගේ උපන්දිනේට. තාත්තා දැන් පළවෙනි පුටුවේ බැලුම් බෝලේ ගහන්නේ රතු පාට බැලුම් බෝලයක් මේ පුටුවේ ගහනවා. හරිද පුතේ? දෙවෙනි පුටුවේ ගහනවා නිල් පාට බැලුම් බෝලයක්. තුන්වෙනි පුටුවේ ගහනවා පුතේ තාත්තා ඔයාගේ තුන්වෙනි පුටුවේ ගහනවා කොළ පාට බැලුම් බෝලයක්. හතරවෙනි පුටුවේ ගහනවා පුතේ කහ පාට බැලුම් බෝලයක්. පස්වෙනි පුටුවේ ගහනවා පුතේ තාත්තා තැඹිලි පාට බැලුම් බෝලයක්. ඉතින් මෙන්න මේ ආකාරයට පිළිවෙලට තමයි තාත්තා බැලුම් බෝල සකස් කරන්නේ. හරිද පුතේ? එහෙනම් මේ තියෙන්නේ පුටු 4ක් මම ඇදලා පුටු 5ක් ඇදලා තියෙනවා. එහෙනම් 6 වෙනි පුටුවේ පුතේ තාත්තා ගහන්නේ මොන පාට බැලුම් බෝලයක්ද? ආපහු රතු පාට බැලුම් බෝලයක් තමයි සම්බන්ධ කරන්නේ. එහෙනම් බලන්න මේකේ වර්ණ කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. හරිද? මේ විදිහට පුටු සකස් කරලා තියෙන්නේ පුතාගේ උපන්දිනේට
යාළුවෝ එනවා තාත්තා ලස්සන දැන් සකස් කරගෙන යනවා පාට බැලුම් වලින් සකස් කරගෙන යනවා පුතා දැන් ශිෂ්‍යත්ව විභාගයට කාමරේ ඉඳන් පාඩම් කරනවා දැන් තාත්තා එකපාරටම කිය දැන් පුතා දකින්න දැන් මේකේ පාට වර්ග හතරක් තමයි තියෙන්නේ කියලා පුතා දන්නවා මොනවද රතු පාට බැලුම් බෝලයයි නිල් පාට බැලුම් බෝලයයි කොළ පාට බැලුම් බෝලයයි කහ පාට බැලුම් බෝලයයි තැඹිලි පාට බැලුම් බෝලයයි විදිහට තමයි බැලුම් බෝල පුටුවල ගහලා තියෙන්නේ කියලා පුතා දැන් දන්නවා දැන් තාත්තා මේ විදිහට පුටු 100ක් පිළිවෙලට තියලා තියෙනවා ඉතින් පුතේ ඔහොම තියලා තියෙද්දී අවුව හින්දා එක පාටම 70 අංකේ තියෙන පුටුවේ බැලුම් බෝලේ පුපුර 70 අංක තියෙන බැලුම් බෝලේ පුපුර තාත්තා පුතාට කමරේට කියනවා අනේ පුතේ 70 පුටුවේ ගහලා තිබ්බ බැලුම් බෝලේ පිපිරුවා අන්න ඒකට බැලුම් බෝලයක් අරගෙන එන්න කියලා දැන් තාත්තා මෙතන ඉඳන් කියනවා දැන් පුතා දන්නවනේ දැන් මෙන්න මේ බැලුම් බෝල තියලා තියෙන රටාව මොකද්ද කියලා පුතා දන්නවනේ. දැන් පුතාට බැලුම් බෝල ඔක්කොම අරන් යන්න ඕනද? නෑ පුතාට ගාන හදලා පුළුවන් කියන්න 70 පුටුවේ තියෙන බැලුම් බෝලේ පාට මොකද්ද කියලා පුතාට කියන්න පුළුවන්. එහෙනම් පුතා දැන් මට හදලා කියන්න 70 පුටුවේ තියෙන බැලුම් බෝලේ පාට මොකද්ද කියලා පුතා හදලා කියන්න. මේකේ තර විදියට පුතේ අංක යොදා ගන්න. පළවෙනි බැලුම් බෝලට අංක 1 දාගන්න. දෙවෙනි බැලුම් බෝලේ වාරයට අංක 2 දාගන්න. මේකට අංක 3 දාගන්න මේකට අංක 4 දාගන්න මේකට අංක 0 දාගන්න. එහෙනම් බැලුම් බෝල පාට පහක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ නම් කරන්නේ. එහෙනම් පුතාලට පාඩම තේරුණා නම් ඔන්න 70ට තියෙන බැලුම් බෝලේ අංකේ පාට මොකක්ද කියලා කමෙන්ට් කරන්න. අපි ඊළඟ පාඩමේ තවත් මේ ආකාරයට ශිෂ්‍යත්ව විභාගයට එන්න පුළුවන් ගැටළු ආකාරය ගැන කතා කරමු. හැමෝටම පුතේ ස්තුති සම්බන්ධ වුණාට thank you.